ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වෙනදා වගේම එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 මැයි මාස 14 වනදා. ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ලේ එළවලු මිල කෙසේද වෙනස් වුනේ කියලා. දැන් අපි බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. මෙන්න මේ විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ අපගේ අනුමාන කරන එළවලු මිල වන්නේ. ගෝවා රුපියල් 80ත් 90ත් අතර. මල් ගෝවා රුපියල් 600ත් 620ත් අතර. බෝංචි රුපියල් 450ත් 500ත් අතර. ලීස් රුපියල් 160ත් 180ත් අතර. කැරට් රුපියල් 180ත් 200ත් අතර. බීට් රුපියල් 200ත් 250ත් අතර. තක්කාලි රුපියල් 350ත් 400ත් අතර. රාබු රුපියල් 80ත් 120ත් අතර. නොකෝල් රුපියල් 320ත් 350ත් අතර. කැකිරි රුපියල් 50ත් 70ත් අතර. පිපිඤ්ඤා රුපියල් 100ත් 150ත් අතර. වැටකුළු රුපියල් 310ත් 330ත් අතර. පණ්ඩක්කා රුපියල් 200ත් 220ත් අතර. පතෝල රුපියල් 250ත් 280ත් අතර. කරවිල රුපියල් 450ත් 480ත් අතර. තුඹ කරවිල රුපියල් 600ත් 650ත් අතර. වට්ටක්කා රුපියල් 80ත් 110ත් අතර. බටානා රුපියල් 200ත් 220ත් අතර. වම්බටු රුපියල් 250ත් 280ත් අතර. තිබ්බටු රුපියල් 450ත් 500ත් අතර. එළබටු රුපියල් 240ත් 260ත් අතර. දමල රුපියල් 320ත් 340ත් අතර. මෑකරල් රුපියල් 180ත් 200ත් අතර. දෙහි රුපියල් 380ත් 400ත් අතර. මාළු මිරිස් රුපියල් 350ත් 380ත් අතර. අමු මිරිස් රුපියල් 140ත් 180ත් අතර. වියලි මිරිස් රුපියල් 900ත් 910ත් අතර. නයි මිරිස් රුපියල් 500ත් 600ත් අතර. ඉඟුරු රුපියල් 380ත් 420ත් අතර. කහ රුපියල් 190ත් 200ත් අතර. ආනයනික ලොකු ලුණු රුපියල් 170ත් 180ත් අතර. ආනයනික අර්තාපොල් රුපියල් 140ත් 145ත් අතර. සුදු ලුණු රුපියල් 290ත් 300ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ අප අනුමාන කරන එළවලු මිල වන්නේ. එහෙනම් හෙට දවසේ මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.